සතුට කියන්නේ හම්බායා යුතු දෙයක් නෙවෙයි. ඒ අප තුලම නිර්මාණය කරගත යුතු දෙයක්. බුදුදහමේ එන වටිනා ඉගෙන්වීම් 7ක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. Live in the present. අතීතයේ පසුතැවීම් සහ අනාගතයේ බිය අතහැර දමන්න. සැබෑ සතුට මල්ඵල දරන්නේ ඔබ මේ ගෙවන මොහොතේ වටිනාකම තේරුම්ගත් විට පමණයි. Practice compassion. අන් අයට උපකාර කිරීමෙන් ලැබෙන සතුට ලෝකයේ වෙනත් කොතැනකින්වත් සොයා ගන්න බෑ. ඔබේ හදවතේ කරුණාව ඇති කරගන්න, එවිට මුළු ලෝකයම ඔබට ආදරය කරાવી. Embrace simplicity. සැබෑ තෘප්තිය ලැබෙන්නේ ගොඩක් දේවල් රැස් කිරීමෙන් නෙවෙයි. Tamanට අවශ්‍ය දේවල් අවම කර ගැනීමෙන්. සරල වන තරමට ඔබේ මනස නිදහස් වේවි. Detach from desire. අනවශ්‍ය බැඳීම් සහ අධික ආශාවන් ඔබේ සාමය විනාශ කරනවා. ඒවා අතහැර දමා ඔබේ අභ්‍යන්තරයෙන් ලැබෙන නිදහස අත්විඳින්න. Cultivate gratitude. ජීවිතයේ ඔබට ලැබී ඇති කුඩා දේවල් ගැන පවා අගය කරන්න. ස්තුතිවන්ත වන්නට පුරුදු වුණු හදවතකට කිසිදා දුකක් දැනෙන්නේ නැහැ. Meditate daily. මනස සංසුන් කරගන්න දිනකට විනාඩි කිහිපයක් වෙන් කරන්න. සංසුන් මනසක් යනු ප්‍රීතිමත් ජීවිතයකට ඇති හොඳම මාවතයි. Follow the middle way. කිසිම දෙයක අන්තයකට නොයා සමබරව ජීවත් වන්න. ඒ සමබරතාවය තමයි ස්ථාවර සතුටේ එකම රහස. මේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගෙන බලන්න, වෙනස ඔබටම දැනේවි. මේ වගේ වටිනා දේවල් දැනගන්න දිගටම රැඳී ඉන්න Voice Facts and Mystery සමග.